පැලසිට ඕන ගන්න වගා මාධ්‍ය අපිට විවිධ ක්‍රමවලින් ජීවනහරණය කරන්න පුළුවන්. එතකොට අපි 16 බෑග් වල වගා මාධ්‍ය පුරවුවට පස්සේ අපිට පුළුවන් මල් බාල්දියකින් ජීවනහරණය කරන්න සාමාන්‍ය කැප්ටාන් තිරන් හෝමයි වගේ එකක් කලවම් කරලා එතකොට අපි ලීටර් 10 මල් බාල්දියට අපි දාන්න ඕනේ කැප්ටාන් නම් ග්‍රෑම් 20ක් හෝමයි නම් ග්‍රෑම් 10ක් දාලි වෙරලා අපි හොඳට තෙත් කරන්න ඕනේ පැලේ හිටවන අවස්ථාවේ පැලෙත් එක්ක මේ වගා මාධ්‍ය හොඳට. එතකොට අපිට හොඳ ජීවනහරණය කරගන්න පුළුවන්. එතකොට මල් බාල්දියකින් අපි මේ වගේ පොට් 10කට 12කට විතර වගේ දාන්න පුළුවන්. ඒ කියන්නේ ලීටරයකට ආසන්න ගාණක් මේ දිරනාශක කලවම් කරපු වතුර අපි වගා මාධ්‍යයට වැටෙන්න ඕන හොඳ ජීවනහරණයක් කරගන්න. ඒ කියන්නේ උඩ ඔක්කොම හොඳට තෙත් වෙන්න ඕන. ඊට පස්සේ අපිට පළවෙනි සතියේ නම පොහොර දාන්න පුළුවන්. එතකොට අපි 10.52යි 10 නම් සාමාන්‍යයෙන් ගහකට දාන්න ඕන ග්‍රෑම් 0.25යි ඇල්බර්ට් සොලියුෂන් 0.5යි. ඊට පස්සේ ආය අපි දානවා ක්‍රොක් මාස්ටර් සාමාන්‍යයෙන් පැල 160කට විතර පළවෙනි සති දෙකේ දානවා මිලි 20 ගානේ. ඊට පස්සේ තුන්වෙනි සතියේ ඉඳලා මිලි 30 ගානේ දානවා. මේව දාන්නේ සතියකට එකපාරක්. මම ඔය කිව්ව ප්‍රමාණ ටික දාන්නේ සතියට එකපාරක්. මේක දාන්න පුළුවන් අපිට ලොකු බාස්කට් එක කලවම් කරලා ගහ මුලට කප් එකකින් දානවා වඩාත් හොඳයි. නැත්නම් ඩ්‍රිප් ඉරිගේෂන් වල යවන්නත් පුළුවන්. එතකොට ඕන නම් මෙන්න මේ chart එක අනුව දාන්න පුළුවන් කෙනෙක්ට පොහොර අවුලක් නැහැ මෙහෙම දාන්න. එතකොට වැරද්දක් නැහැ. ඒකත් හොඳයි. එතකොට ලොකු බාස්කට් එක කලවම් කරලා ගහ මුලට දාන්න කප් එකකින් එහෙම නැත්නම් ඉරිගේෂන් ලයින් එක යවන්න. එතකොට එලිමහනේ විශාල වගා කරන කට්ටියට ඉරිගේෂන් ලයින් එකක් උන් නැත්නම් පොහොර යවන්න ලීටර් 16 ටැංකියට මේ තියෙන පොහොර දාලා ඉවරලා කලවම් කරලා ටැංකියේ නොසල් එක ගලවලා ඉවරලා අපිට පුළුවන් ඕනනම් ගහ මුලට අල්ලගෙන යන්න. එතකොට අපි සාමාන්‍යයෙන් ඇල්බර්ට් සොලියුෂන් දාන්න ඕන ලීටර් 16 ටැංකියට ග්‍රෑම් 20යි. ඊට පස්සේ 10.52යි 10 දාන්න ඕන ග්‍රෑම් 20ක්. ඊට පස්සේ කොක් මාස්ටර් දාන්න ඕනේ මිලි 20ක්. එතකොට මේ ප්‍රමාණ ඒ විදිහට අපිට දාන්න පුළුවන් සතියකට දෙපාරක් විතර. හැබැයි සතියට දෙපාරක් විතර පළවෙනි සති 4 මෙහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ සති 4 පහ වුණාට පස්සේ අපි දාන්න ඕනේ ඇල්බර්ට් සොලියුෂන් ලීටර් 16 ටැංකියට ග්‍රෑම් 30යි. ඊට පස්සේ ආයේ කේපෝටිබෝ ග්‍රෑම් 45යි. ඊට පස්සේ ආයේ කැල්සියම් නයිට්‍රේට් ග්‍රෑම් 30යි. මේ විදිහට සතියට එකපාරක් දැම්මම නම් ඇති. ඊට පස්සේ ඒතර සතියට එකපාර ගානේ මේ කියන පොහොර තුන මේ ප්‍රමාණ වලින් ලීටර් 16 ටැංකියට දාලා ගහ මුලට දාගෙන යන්න පුළුවන්. නොසල් එක ගලවලා අල්ලන්න පුළුවන්. ටැංකියේ නොසල් එක ගලවලා ගහ මුලට අල්ලන්න පුළුවන්. මේ පොහොර වලට අමතරව මිත්‍රෝනි අපි සාමාන්‍ය වගාව කරන් යනකොට යාර්මිලා කම්ප්ලෙක්ස්, යාර්මිලා ටාගට්, සුපර්මැක්ස් 60 වගේ දේවල් පාවිච්චි කරනවා. එතකොට යාර්මිලා කම්ප්ලෙක්ස් නම් පළවෙනි මාසේ විතරයි දාන්නේ. සති දෙකකට සැරයක් ගහකට ග්‍රෑම් එකක් වගේ විතර වැටෙන්න දානවා. ඊට පස්සේ යාර්මිලා ටාගට් දානවා පළවෙනි මාසෙන් පස්සේ සති දෙකකට සැරයක් ගහකට ග්‍රෑම් එකක් වගේ වැටෙන්න. ඊට අමතරව අපිට ආයේ දාන්න පුළුවන් සුපර්මැක්ස් 60 කියන එකයි කැල්මැක්ස් කියන එකයි. ඒක අපි සාමාන්‍යයෙන් කරන්නේ සුපර්මැක්ස් 60න් මිලි 30යි කැල්මැක්ස් එකෙන් මිලි 30යි ලීටර් 16 ටැංකියට දාලා වගාවට ස්ප්‍රේ කරනවා. ඉතින් මේවා අමතර පොහොර. ඉතින් මේවා කරන්නේ මල් හැල් එක නවත්තා ගන්න. ඊට පස්සේ කරල් එහෙම ලොකුවට ලස්සන හැදෙන්න. ඉතින් මිත්‍රෝනේ වීඩියෝ එකත් පොඩි ෂෙයා පාරක් දාගන්න යන්න. එහෙනම් බොහොම ස්තුතියි.